කුඩා කාලේ අපේ දෙමව්පියෝ කියනවා අපිට ගුරුවරුන්ට කීකරු වෙන්න කියලා. ඒ වගේම ගුරුවරු කියනවා දෙමව්පියන්ට කීකරු වෙන්න කියලා. එතකොට මේ කීකරුකම මනුෂ්‍ය ජීවිතයේ ඊටාම වැදගත් ගුණාංගයක් තමයි කීකරුකම කියලා කියන්නේ. අපි උත්තාන සමයේ තුන්වන ඉරුදිනට සහභාගී වෙද්දී අපි දකිනවා ස්වාමීන් වහන්සේ උත්තානයෙන් පස්සේ උන්වහන්සේ විවිධ ස්ථානවල උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ ප්‍රේම කරපු සමහර පුද්ගලයන්ට අපි උදාහරණයක් විදිහට මග්දලාය මරියට මේ වගේ විවිධාකාරයට දර්ශනය වෙනවා. එම්මාවුස් ගමනේ ගෝලයන්ට, ඒ වගේම තිබේරියස් විලේ මසුන් අල්ලපු ගෝලයන්ට, ඒ වගේම සේනාකුළු ශාලාවේ තැතිගැන්මින් හිටපු ගෝලයන්ට, ඒ වගේම තෝමස් තුමාට මේ වගේ උත්ථානයෙන් පස්සේ විවිධ අවස්ථාවල උන්වහන්සේ දර්ශනය වෙනවා උන්වහන්සේගේ ගෝලයන්ට. ඒතර අද දවසේ අපි දකිනවා ගලිල මුහුදේ මසුන් අල්ලමින් හිටපු ශ්‍රාවකයන්ට ගෝලයන්ට ස්වාමීන් වහන්සේ දර්ශනය වෙනවා. හැබැයි මේ ඇත්තටම මේ ගලිල වෙරළේ ඇවිදගෙන එන්නේ ඔවුන් ගාවට එන්නේ උත්තානෝ ස්වාමීන් වහන්සේ කියලා ඔවුන් දැනගෙන හිටියේ නැහැ. මේ අය මුළු දවසේම ගොඩාක් වෙහෙස මහන්සි වෙලා මුහුදේ මාළු අල්ලන්න ගියත් මේ ගෝලයෝ කීප දෙනා එක මාළුවෙක්වත් මෙයාට අල්ල ගන්නට බැරි වෙනවා. මේ අය බලාපොරොත්තු අතහැරලා දාලා එදා දවසේ නැවතත් ගොඩට එද්දි මෙන්න වෙරළේ එක්තරා මිනිහෙක් ඇවිදගෙන එනවා දකිනවා. හැබැයි මේ උත්තානෝ ස්වාමීන් වහන්සේ කියලා මේ ශ්‍රාවකයෝ කවුරුත් දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දකිනවා මේ ගෝලයන්ගේ, පේදුරුතුමාගේ, ජොහම්තුමාගේ මේ හැම කෙනෙක්ගේම මුහුණේ තිබෙන දුක්මුසු ආකාරය, උන්ගේ හදවතේ තිබෙන වේදනාව දකිනවා. මොකද සාමාන්‍යයෙන් දීවරයෙක් කියලා කියන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව තමයි මුහුදට යන්නේ මසුන් අල්ලගන්න. නමුත් එක මාළුවෙක්වත් අල්ලගන්න නැතුව ගොඩට එන දීවරයෙක්ගේ මුහුණ, ඔහුගේ හදවතේ ස්වභාවය ස්වාමීන් වහන්සේ අඳුනනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ මොකද කරේ? නැවතත් මේ ගෝලයෝ ළඟට ගිහිල්ලා හැබැයි මේ වෙලාවෙදිත් ගෝලයෝ දන්නේ නැහැ මේ උත්තානෝ ස්වාමීන් වහන්සේ තමයි මේ වදන් ටික මෙයාට කියන්නට යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ගෝලයෝ ළඟට ගිහිල්ලා කියනවා දියඹට යන්න ගිහිල්ලා දකුණු පැත්තට දැල් දාන්න. දැන් මේ වදන් ටික ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන්ට කියද්දි ශ්‍රාවකයෝ දන්නේ නැහැ මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ කියලා. මේ වෙලාවේ ශ්‍රාවකයන්ට සමහරවිට කේන්ති යනටත් ඇති. දවස් දිස්සෙම මාළු අල්ලන්න ගිහිල්ලා එක මාළුවෙක්වත් හම්බුන්නේ නැහැ. මෙච්චර මහන්සියෙන් ඉද්දි මේ කොහෙවත් ඉන්න මිනිහෙක් ඇවිල්ලා කියනවා නැවතත් දියඹට ගිහිල්ලා දකුණු පැත්තට දැල් දාන්න කියලා. හැබැයි ශුද්ධ සුපුවතේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ මේ අය තරහ ගත්තා කියලා. මේ නාදුනන මිනිහයා කියපු දෙයට කීකරු වෙනවා. පේදුරුතුමා ඇතුළු හැම කෙනෙක්ම කීකරු වෙනවා. කීකරු වෙලා මෙයා මොකද කරන්නේ? නැවතත් දීමට ගිහිල්ලා අර නාදුනන මිනිහයා කිව්වේ දකුණු පැත්තට දැල් දාන්න කියලා. මොකද කරේ? දකුණු පැත්තට දැල් දාලා මොකද කරේ? හිතා ගන්නවත් බැරි ප්‍රාතිහාර්යයක් ඔවුන්ගේ ජීවිතය තුළ සිද්ධ වුණා. මසුන් 153 දෙනෙකුගෙන් සමන්විත වූ දැල විශාල මසුන් පිරිසක් ඔවුන්ට අල්ල ගන්නට හැකියාව ලැබුණා. ශුද්ධ සුපුවතේ සඳහන් වෙනවා මේ ප්‍රාතිහාර්ය සිදුවෙද්දී ස්වාමීන් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා හඳුනා ගන්නවා මේ ස්වාමීන් වහන්සේ නැවත මරණය පරාජය කරලා උත්තානෝන ස්වාමීන් වහන්සේ කියලා. පේදුරුතුමාට කියනවා මේ ජීවමාන අපිත් එක්ක හිටපු අපේ ස්වාමීන් වහන්සේ කියලා හඳුනා ගන්නවා. එතකොට බලන්න ඔවුන්ගේ ජීවිතයේ මේ ප්‍රබල ප්‍රාතිහාර්ය අත්දකින්නට හේතුනේ මම අර කලින් සඳහන් කරපු කීකරුකම. සාමාන්‍යයෙන් අපේ දෙමව්පියන්ට කීකරු වෙද්දී, අපේ ගුරුවරුන්ට කීකරු වෙද්දී ඊට ලැබෙන පිළිතුර හරිම සුබදායක පිළිතුරක්. අපි බලාපොරොත්තු නොවන සමහර දේවල් අපේ ජීවිතය තුළ අපිට අත්දකින්නට ලැබෙනවා.
ඉතින් මෙතනදී පේදුරුතුමා මේ ස්වාමීන් වහන්සේ කියලා නොදැන මේ මනුෂ්‍යයට කීකරුවීම නිසා බලන්න අවසානයේදී පේදුරුතුමාට සහ ගෝලය පිරිසට ලැබුණු තෑග්ග ප්‍රාතිහාර්ය. ඉතින් ඒක නිසා කරුණ ප්‍රමාණවත් උත්තානෝ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම අපේ ජීවිතයට බොහෝ දේවල් විවිධාකාර පුද්ගලයන් මාර්ගයෙන් සොබාදාමේ සලකුණු මාර්ගයෙන් යම් යම් සිද්ධීන් මාර්ගයෙන් ඔබට මට කතා කරනවා. කතා කරන අවස්ථාවන් තුළ ඒ ක්‍රියාවන් ඒ විදිහටම සිදු කරන්න ඔබ මම ස්වාමීන් වහන්සේට කොච්චර කීකරුද? කීකරුකමේ ප්‍රතිඵලය දැල ඉරෙන තරමට ඔබේ ජීවිතේ මසුන් අල්ලගන්නට හැකියාව ලැබීම. ඒක නිසා ප්‍රියාදර සහෝදර සහෝදරනි ආදරණීය දූ දරුවනි අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ අනට කීකරු වෙමු. ඒ තුළ ඔබෙත් මගේ ජීවිතය තුළ එදා පේදුරු ගලිල මුහුදේ ශ්‍රාවකයෝ ගලිල මුහුදේ අත්දැකපු ප්‍රාතිහාර්යයන් අපේ ජීවිතය තුළත් අත්දකින්නට උත්තානෝ ස්වාමීන් වහන්සේගේ වරම් පහුලව ලැබෙන්නට කියලා අපි යක්ෂා කරමු. ඔබට ජේසු පිහිටයි.